කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න විතරද මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියන එක අවශ්‍ය වෙන්නේ. ඕගොල්ලෝ කවදා හරි නිකමට හරි හිතලා බලුවද අපේ ජීවිතේට අපි ෆීඩ් කරන ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න දේවල් කොච්චර දුරට අපිට අදාළ වෙනවද කියලා. මොකද අපි පොඩි කාලේ ඉඳන් එක එක සබ්ජෙක්ට්ස් ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ කීයෙන් කීයක්ද අපිට අද වෙනකොට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ. ඉතින් මං එහෙම කිව්වේ අපි අනාගතයේදී අපි තෝරගන්න ෆීල්ඩ් එක අපි තෝරගන්න පාත් එක අනුව අපේ කොච්චර දේවල් ඉගෙන ගත්තත් අපිට අදාළ වෙන්නේ අපිට රෙලවන්ට් වෙන්නේ සීමා වෙච්ච දේවල් කීපයක් විතරයි. සබ්ජෙක්ට් කීපයක් විතරයි. නමුත් මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියන එක ඒ විදිහට සීමා වෙන දෙයක් නෙමෙයි. ඔයා කැබින් ක්‍රූ කෙනෙක් වුණත්, ඔයා හොස්පිටල් එකකට ගියත්, ඔයා හොටෙල් එකකට ගියත්, ඔයා බැංකුවකට ගියත්, මොන රස්සාවකට ගියත්, ඔයා යන්නේ ඔයාගේ වැඩක් කරගන්න, එහෙම නැත්නම් ඔයා යන්නේ ඔයාගේ රැකියාව කරන්න, මේ මොන දෙයකට ගියත් මේ ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක කියන එක සීමා වෙන්නේ නැහැ. ඒකේ කෙලවරක් නැහැ. ඉතින් මාව අහගෙන ඉන්න ඔයා ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට ආස කරපු කෙනෙක් වෙන්න ඇති, අකමැති කෙනෙක් වෙන්න ඇති, පීරියඩ්ස් කට් කරපු කෙනෙක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් අද වෙනකොට අපි හැමෝම දන්නවා මේ ලැන්ග්වේජ් එක කියන එක ස්කිල් එකක්. මේකෙන් අපිට පැනලා දුවන්න බෑ. ඉතින් ලංකාවේ ඉපදිච්ච ළමෙක් විදිහට ඔයාගේ පවුලේ සමහර වෙලාවට ඉංග්‍රීසි කතා කරන එකම ළමයා ඔයා වෙන්න ඇති. ඔයාගේ දෙමාපියන්ට එන හැකියාව නැතුව ඇති. ඔයගොල්ලන්ට ඒක ප්‍රැක්ටිස් කරන්න, තැනක් කතා කරන්න කෙනෙක්, පුහුණු වෙන්න කෙනෙක් ඉන්නේ නැතුව ඇති. නමුත් ඔයගොල්ලෝ අතාරින්න එපා. දෙකට මල්ලගෙන ඉන්න. ඒක හොඳට ඉගෙන ගන්න. කවදම හරි දවසක ජීවිතේ ඔයාලට ඉස්සරහට යනකොට ඩේලි හැමදාම සීමාවක් නැතුව ඕන වෙන ඒ දෙයක් තමයි එකම එක දෙයක් තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන්නේ. ඉතින් ඔයාලට ගොඩක් සල්ලි තියෙනවා නම් ඔයාලට පුළුවන් මොන හරි කෝස් එකක් කරන්න. එහෙම නැත්නම් ඕන තරම් ක්‍රමවේද තියෙනවා ඒ ලැන්ග්වේජ් එක ඔයාලට හසුරවන්න ඉගෙන ගන්න. ඉතින් කැබින් ක්‍රූ කෙනෙක් විතරක් නෙමෙයි. ඔයා මොන දේ කරත් ඔයාගේ ජීවිතේ ඩේලි ජීවත් වෙන්න අවශ්‍ය කරන දෙයක් තමයි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන්නේ. ඉතින් ඒකේ හරියට ඉගෙන ගත්තොත් ඔයා සීමා වෙන්නෙත් නෑ. ඔයාව සීමා කරන්න කාටවත් බෑ. ඉතින් මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට මම මේ කියපු දේ මොන හරි පණිවිඩයක් මොන හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා. ආයෙමත් දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්.